ජපන් ඉංජිනේරු ශිල්පයේ රත්තරන් යුගය ගැන කතා කරද්දී ලංකාවේ අපිට මතක් වෙන නම් දෙකක් තියෙනවා. එකක් කොරල්ලා KE70, අනික Lancer Box. මේ දෙක පාරේ යනකොට අදටත් මිනිස්සු හැරිලා බලන්නේ ඒ තරම් ගැම්මක් තියෙන නිසා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. 7 වෙනි දශකයේ අගභාගයේදී සහ 80 මුලදී තමයි මේ මෘගයෝ දෙන්න ලෝකෙට ආවේ. KE70 කියන්නේ ලෝකයේ වැඩිම අලවියක් තිබ්බ කා එකක්. හැබැයි 1979 දී ආපු Mitsubishi Lancer Box එක කියන්නේ කෙලින්ම රැලිකරුවෝ පිස්සු වට්ටපු මැෂින් එකක්. KE70 එන්නේ legendary 4K engine එකත් එක්ක 1300cc bhp 72ක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඕනෑම ලෙඩකට ඔට්ටුයි. Lancer Box මෙතනදී Lancer එක ටිකක් ඉස්සරහින් ඉන්නවා. ඒකේ එන G11B හෝ G32B එන්ජින් එකේ ටෝක් එක සහ පිකප් එක KE70 එකට වඩා වැඩි. කෙලින්ම කියනවා නම් ඔයාට ඩ්‍රිෆ්ට් කරන්න ඕනේ නම් KE70 එක තමයි රජා. ඒකේ බැලන්ස් එක සහ රියර් වීල් ඩ්‍රයිව් එක වට්ට. හැබැයි කෝනරින් සහ හයි ස්පීඩ් ස්ටේබිලිටි පැත්තෙන් Lancer Box එක ගේම දෙනවා. ඒකේ තියෙන බොක්සි ලුක් එක පාරට තැද වෙලා යන්න නියමටම ගැලපෙනවා. ලංකාවේ තෙල් මිලත් එක්ක බැලුවොත් මේ දෙකම එක හා සමානයි. සාමාන්‍යයෙන් ලීටරයකට 10 කිලෝමීටර් 12 අතර තමයි දෙකේම තියෙන්නේ. විශ්වාසවන්තකමයි පෙනුම ඕනේ නම් KE70 එකට යන්න. හැබැයි ඇග්‍රෙසිව් පෙනුමයි පවර් එකයි ඕනේ නම් Box Lancer එක ඇරෙන්න වෙන එකක් නෑ. මේ දෙකෙන් ඔයා කැමතිම මොකේටද? කමෙන්ට් එකක් දාන්න. Safe ride.